අවුරුදු 5කට විතර පස්සේ පළමු වතාවට රාජ්‍ය සේවයට 30000ක් බඳව ගන්න ජාතික ජන බලවේගයේ පළවෙනි අය වෙලේකට තීන්දුවක් ගත්ත 30000ක්. අවුරුදු 5කින් අරගෙන නේ. අපි දන්නවා මේ රාජ්‍ය සේවය ලොකුයි. ලොකු පහළ. හැබැයි මැද අත්‍යවශ්‍ය වැඩ කටයුතු කරන්න රාජ්‍ය නිලධාරීන්ගේ හිගයක් තියෙනවා. අපිට හරියටම බලලා කොයි තරතර හිග රේග දෙපාර්තමේන්තුවේ කොච්චර හිගද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොච්චර හිගද ටීఓ මාත්‍ර කොච්චර හිගද කියලා හරියට බලලා පිරවිය යුතු තැන් හරියට තෝරාගෙන 30000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා තීරණයක් අපිට ගත්තා. ඒක වැදගත්. ඒ විතරක් නෙමෙයි අවුරුදු 5කට පස්සේ පළමු වතාවට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප දැනෙන ප්‍රමාණයකින් නිකම් මං කියන්නම් ආධුනික වෛද්‍යවරුගේ වැටුප දුන්නේ රුපියල් 53000 සීමාවෙන්. අපි ඒක වැඩි කරලා තියෙනවා රුපියල් 94000 දක්වා මත තබා ගන්න. රාජ්‍ය සේවක රුපියල් 38000ක තිබුණ ගුරුවරයාගේ වැටුප රුපියල් 63000 දක්වා වැඩි කරලා තිබෙනවා. කියන්නේ මොකද්ද? අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕන. ලෝකේ ගොඩනැගුණු හැම රටකම ඒ විශාලතම කාර්යභාර රාජ්‍ය සේවය ඉටු කරනවා. අපේ රාජ්‍ය සේවයට මොකද සිදු වෙලා තිබුණේ? වෛද්‍යවරුන් දාලා යන රාජ්‍ය සේවය, ඉංජිනේරුවන් දාලා යන රාජ්‍ය සේවය, හොඳ හැකියාව, දක්ෂතාවයේ ධාරිතාවක් තියෙන කෙනෙක් උරා ගන්න බැරි රාජ්‍ය සේවයක් අපිට තිබුණේ. අපි නැවත රාජ්‍ය සේවය ආකර්ෂණීය තැනක් බවට පත් කරන්න. අපිට හොඳ නිපුණතාවය තියෙන, හැකියාව තියෙන, ධාරිතාව තියෙන කෙනා මේ රාජ්‍ය සේවයට උරා ගන්න ඕන. අන්නේ උරා ගැනීමට සමත් වෙන වැටුප් වැඩි කිරීමක් අපි ලබා දීලා තිබෙනවා. මේ මාස 6ක් ඇතුළත මත තබා ගන්න. ඒ විතරක් නෙවෙයි විශ්‍රාමිකයන්ගේ විශාල ගැටලුවක් තිබුණා. 2016 17 18 19 අපි මොකද කරේ? ඒ විශ්‍රාමිකයන්ගේ සියලු විෂමතාවයන්ගේ ගැටලු විසඳුවා. අපේ රටේ 2020ට පෙර විශ්‍රාම ගියපු සියලු දෙනාගේ වැටුප්තල එයා 1990 විශ්‍රාම ගියා නම් එයාට පොඩි මුදලක් ලැබෙන්නේ. ඇයි 90 වැටුපට 90. එයා 2000 විශ්‍රාම ගියා නම් පොඩි වැටුපක් ලැබෙන්නේ. ඇයි 2000 වැටුපට 90. අපි වැඩි කරා සෑම විශ්‍රාමිකයන්ගේම 2020ට පෙර විශ්‍රාම ගියපු හැම කෙනාගේම විශ්‍රාම වැටුප 2020 වැටුප් තලයට පිහිටවන ලෙස අපි විශ්‍රාම වැටුප් සංශෝධනය කරා. බලා ගන්න ඕනේ ප්‍රවේශය. අපි එහෙම කළා කියලා. ඒ විතරක් නෙවෙයි අස්වැසුම ලබා ගන්න එකේ රුපියල් 15000 දීමනාව 17000 දක්වා වැඩි කරා. 8000 දීමනාව රුපියල් 10000 දක්වා වැඩි කරා. අලුතින් අස්වැසුම ලබා ගත හැකි ඒත් ලබා නොදෙන අස්වැසුම හිමි යුතු ඒත් නොදෙන පවුල් ලක්ෂ 4කට අපි ජුනි මාසයේ නැවත අස්වැසුම ආධාර ලබා දෙන්න කටයුතු කරනවා. ආණ්ඩුවක් මිනිස්සු බලා ගන්න ඕන. එහෙමයි ආණ්ඩුව වැඩ කරන්නේ. අපේ රටේ ආර්ථික කඩාවැටීම හේතු කොටගෙන සමහර දුවදරුවන් හිටියා. ඒ දුවදරුවන්ට පාසල් යන අමතර උපකරණ පොතපත ගන්න විදියක් නැහැ. ඇයි? ආර්ථික කඩාවැටිලා. අපි බැලුවා එහෙම පවුල් තෝරලා ලංකාවේ පළමු වතාවට පාසල් දරුවෝ ලක්ෂ 16කට ලක්ෂ 40කට ආසන ප්‍රමාණයක් පාසල් දරුවෝ ඉන්නේ. ඒකෙන් ලක්ෂ 16කට පහුගිය ජනවාරි මාසයේ හැම ඒ පාසල් දරුවෝ ලක්ෂ 16කට අමතර පොතපත් මිලදී ගැනීම සඳහා උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6000ක දීමනාවක් ලබා දුන්නා. එහෙමනේ ආණ්ඩුව වැඩ කරන්නේ. එතනින් නතර වුණේ නෑ. නේද? අපි පාසල් දරුවන්ගේ ආහාර දීමනාව වැඩි කරා. විශ්වවිද්‍යාල ශිෂ්‍යුන්ගේ මහපොළ දීමනාව රුපියල් 5000 තිබේ. ඒක 7500 දක්වා වැඩි කරා. ශිෂ්‍ය ආධාර තිබෙන රුපියල් 4000 ඒක 6500 දක්වා වැඩි කරා. හැම ක්ෂේත්‍රයකම පුරවැසියක් බලා ගන්න අවශ්‍ය වැඩ කටයුතු අපි කරා. එහෙමයි ආණ්ඩුවක් වැඩ කරන්නේ.